හොරෙන් කරන දේවලිනුත් සතුටක් ලැබෙනවා. හොරෙන්? අම්මා සතුටින් ඉන්නවා දැක්කම සතුටුයි. ඒත් මට ඒ සතුට නෑ. මොන සතුටද? මිනිපිරියෙක් එක්ක හුරතල් වෙලා අත්තම්ම කෙනෙක් ලබන සතුට. මං ආසයි. ඒ සතුට ලබන්නද? ඔයා ඒ සතුට මට ගෙනත් දෙන්න. ඔයාගේ වෙඩින් එක ඉක්මනින් ගන්නයි අප්පච්චි ආසාවෙන් ඉන්නේ. දරුවෝ දෙන්නෙක් හදලා ඒ එක්කෙනෙක්වත් මනමාලියෙක් වෙනවා දකින්න බැරි වෙයි කියලායි අප්පච්චිට තියෙන බය. හුඟක් දේවල් වෙනස් කරන්න හිතුණා. ඇයි? ආච්චි කෙනෙක් මිනිපිරියක් දැක්කම එයාට දැනෙන සතුට හැඟීම ඔයාට දැනෙන්නේ නැහැ. මට මතක් වුණේ කලීල් ගිබ්‍රාන්ගේ වචන. ඔබේ දරුවෝ ඔබේ නොවෙති. ඔවුන් වනාහි ජීවාත්මයා තුළ තමන් ගැනම ඇති ආශාවේ දූ පුතුය. ඔහු ඔබ මගින් නැති. එහෙත් ඔබගෙන් එන්නෝ නොවෙති. ඔහු ඔබ සමග වෙසති. එහෙත් ඔවුන් ඔබට අයිති නැත. මට මතකයි ඒකෙම තියනවා නේද? ඔබට ඔබේ අදහස් නොව ඔබේ ආදරය වුන්ට දිය හැකිය. අප්පච්චි. එයයි ඉන්න. මට මතක් වුණා ඒ පොතේ තියෙනවා මක් නිසාදයක් ජීවිතේ ආපසු යන්නේවත් ඊයේ ළඟ නතරවන්නේවත් නැත. ඔබ දුනුය. ඔබගේ දරුවෝ ඒ දුනු වලින් සජීවී ඊතලසෙයින් ඉදිරියට විදහා හැරෙනු ඇත. ඉතින් ඔයාලට තේරෙනවනේ ඇයි මම මේ දේවල් වෙනස් කරන්න කියලා. මට තේරෙනවා. අම්මත් හරියට අලුතින් ඉපදිලා වගේ. අන්න හරි. චාරු බොරුව වංචාව හදාපු අඩපු අම්මට තාත්තට ලැජ්ජාව කාටද? අපිට. මොකද මේ? මොකද? මෙයා අරුව එහෙ පදිංචි කරගෙන. කාවද? අර රස්තියාදු කාර්යය. කවුද කිව්වේ? කිව්වේ 62 පුවයි. අරු පහුගිය කාලෙම ඉඳලා තින්නේ එහෙ බෝඩිමක. කාටද මේ බොරුව? ඔයා තමයි මෙයාව හුරුතල් කරන්නේ. බලමුකෝ ඊට පස්සේ නටන හැටි. මොකද්ද මේ කරගත්තේ? කවුද ඉඳලා දුඹට එහෙම හිතුනේ? දැන් ටික කාලෙක ඉඳලා. එයා මංගාව හිටියට හිත මංගාව නෑ කියලා මට දැනුණා. උඹ ඇහුවද? එයා කියන්නේ ප්‍රශ්නයක් නෑ කියලා. දැන්වත් මං කියන්නේ ඕන දෙයක් වෙන්න බැඳපන් කියලා. උඹ ඇයි ඔකට උත්තර නොදෙන්නේ?
උඹට තිබ්බ අපිත් එක්ක ටීම් එකට. දැන් ඉස්සර වගේ නෙමෙයි. මාසෙට කීයක් හරි හම්බෙනවා. තාමත් එන්න පුළුවන්. උඹ එනවද? උඹට ස්ථිර අදහසක් නැහැ. කොච්චර කල් ඔහොම බලන් ඉන්නද උඹ කල්පනා කරන්නේ? කොහොමද? ඔහොම උඩ බලාගෙන. ඔබ පහළ බලනකොට යටින් තියෙන ඔක්කොම දේවල් ගහගෙන ගිල්ලා තියෙයි. අද බිල ගෙවන්නේ මං. විශේෂ හේතුවක් තියෙනවද? කීපයක්. කියන්න බැරිද? පුළුවන් දේවලුත් තියෙනවා බැරි දේවලුත් තියෙනවා. ඉතින් අමන්ද කොහොමද ට්‍රීට්මන්ට්ස්? ජීවිතය ගැන බලාපොරොත්තු අත්හැරලා ජීවත් වෙනකොට ජීවත් වෙන හරි ලේසි. එතකොට ලොකු දුකක් හරි සතුටක් හරි දැනෙන්නේ නැහැ. මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ කලියුගයේ නවකතාව ඉවර කරන්නේ මෙන්න මෙහෙමයි. බාහිර පරිසරයට අනුරූප නොවන කය මෙන්ම අධ්‍යාත්මික පරිසරයට අනුරූප නොවන සිතද බිඳී විසිරෙයි. ඉබේ අලුත් වැඩියා වන යන්ත්‍රයක් මෙන් ජීවය ඒ සිත කය දෙකෙහි බිඳීම වලකාලයි. පොඩ්ඩක් හුලං වදින්න. ඉනි මාත්‍රිනම් මං තීරණයක් ගන්න ඕනේ. අසංගද අතුලද ඒක අමාරු තීරණයක්ද? ආදරේද ජීවිතේද අසංග ගැලපෙනවා. ආදරේ තියෙනවා. මනුස්සකම තියෙනවා. මම වෙනුවෙන් ජීවිතේ උනත් දෙයි. ඒත් මට තේරුම් ගන්න බැරි ජීවිතයක් යාට තියෙන්නේ. අතුල මට තාම එයා ගැන ආදරයක් හිතිලා නැහැ. එයා ඔයාට ආදරේද? ඔව්. එයාත් ඔයා වෙනුවෙන් ජීවිතේ දෙයිද? නොදෙන්නත් පුළුවන්. එකමත් එක කාලෙක ඔයාගේ අප්පච්චිත් ඔය ප්‍රශ්නෙට උත්තර හෙව්වා. හරිද වැරදිද දන්නේ නැහැ. එයා නම් තීරණයක් ගත්තා. අමන්දට බැරිද මට උදව් කරන්න? බැහැචාරු. අමාරුවෙන් හරි තීරණය ගන්න ඕනේ ඔයා. කවුරු තෝරගත්තත් ජීවත් වෙන්න ඕනේ එයත් එක්ක ඔයා.
නෑනේ. ඇවිත් නැද්ද? කොහොමද අලුත් ජොබ් එක? වරදක් නෑ. චාරු දන්නවද? කියන්න හම්බුනේ නෑ. මොකද කරන්නේ? අන්න කාර් එක. සර් විතරයි හිටියේ. මොකද කරන්නේ? මං තව ටිකක් බලන්න. ලෙක්චර් එකක් නම් උඹ ඵලයන්. මං තව ටිකක් බලන්න. ඔහුගේ දවස් ටිකේ ඉඳලා තියෙනවා. දැන් නෑ. අද එනවද කියලා බැලුවේ නැද්ද? එන එකක් නෑ කියලා තමයි ගිහිලා තියෙන්නේ. මට හිතිච්ච දෙයක් උඹට කියන්නද? හැබැයි උඹ තරහ වෙන්න එපා. කියපන්. මං හිතන්නේ චාරු බෝඩමේ හිටියා. ඇයි උඹ එහෙම කියන්නේ? මට හිතුණා. සමහර විට මං කියපු දේ වැරදි වෙන්නත් පුළුවන්. නැද්ද? ඉන්නවා. කිව්වා උඹ ඉන්නවා කියලා. ලෙක්චර් එකක් කියලා ගියා. මේ ලෙක්චර් එක කොහෙද තියෙන්නේ? ඇයි? උඹ යන්නද? ඔව්. පිස්සුද? උඹ ඇතුලේ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැහැ. මට යව බලන්න ඕනේ. සිකියුරිටි එක දැක්කොත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මට යව දකින්න විතරයි ඕනේ. හරි. දැන් ඔබට දකින්න ලැබුණා ස්වභාව ධර්මයේ තියෙන ප්‍රධාන නියාමයක් ගැන. ඒක අපි ස්වභාවික වර්ණය කියලා කියනවා. ප්‍රබල සතා දුර්වල සතාව ගිල ගැනීම. මේක තමයි ස්වභාව ධර්මයේ නියාමයේ ක්‍රියාත්මක වෙන ක්‍රමය. ස්වභාව ධර්මයේ තියෙන නියාමයන් බොහෝ දේවල්
සමාජයේත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒ වුණත් මෙතනදී අද පවත්න සමාජය මෙම ශාරීරික ශක්තියට අමතරව අනිකුත් බලයන් මුදල් බලය සහ අනිකුත් විවිධ බලතල සම්බන්ධ කරගෙන තමයි මෙම දුබලයාව යටපත් කිරීම සිදු කරන්නේ. මොකද මේ වෙන්නේ? කිසිම දෙයක් වෙන්නේ නැහනේ. ඇයි මා මගහරින්නේ? මං දවස් කීයක් ආවද? බෝඩිමටත් ගියා. පණිවිඩයක්වත් නැහැ. යාළුවෝ දන්නෙත් නැහැ. අපි වඳිමු. මං රස්සාවක් හොයාගත්තා. ක්ලබ් එකකට සෙල්ලම් කරනවා. ලොකු පඩියක් නෑ. ඒත් අපි දෙන්නට ජීවත් වෙන්න ඇති.